හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් නිප්පා channel එකේ ගැන තවත් අලුත් වීඩියෝ එකකට. අද මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා wireless mic එකක්. ඔය YouTube channel කරන අයට එක එක vlog කරන කට්ටියට මේ mic එක ගොඩක් හොඳයි කියලා මම දැක්කා. ඒක නිසා තමයි මම ගත්තේ. අරගත්ත එක මම ඔයාලටත් පෙන්වන්න හිතුවා. මේක ඕපන් කරනකොට මේ වගේ තමයි තියෙන්නේ. paper works තියෙනවා. හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකේ mic එකක්. මම මේ දැන් කතා කරන්නේ නම් මගේ ගාව තියෙන acoustic mic එකකින්. මේක iPhone වලට වගේම Type C port එක තියෙන ෆෝන් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. මම දැක්ක මම මේක ගන්න ගිය වෙලාවේ තව තිබුණා Type C port එක තියෙන ඒවලට විතරක් තිබුණ ඒවත් තිබුණා. ඒ වුණාට මේකේ විතරයි මම දැක්කේ Lightning port එකත් එක්කම එන එකක්. ඉතින් iPhone පාවිච්චි කරන අයට මේ adapter එක use කරලා මේක ෆෝන් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේක කනෙක්ට් කරපුවාම තියෙන්නේ. ඔයාලට මේක charge කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මේක ෆෝන් එකට plug කරද්දි මේක auto connect වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක කොළ එකට ගහලා මෙතන තියෙන බටන් එකෙන් මේක on කරගන්න පුළුවන්. මේ විදිහට තමයි on කරපුවම මෙතන ලයිට් එකක් පත්තු වෙනවා. ඒ වගේම මේකේ ඔයාලට මේ box එකේ බලා ගන්න පුළුවන් වෙනවා mic එකයි ෆෝන් එකට කනෙක්ට් කරන එකයි මේ විදිහට මේක charge කරන්න කේබල් එකක් එනවා. ඔයාලා මේ කේබල් එකෙන් ඔයාලට මේක charge කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මේක මම කලින් කිව්වා වගේ මේක ෆෝන් එකට plug කරද්දි මේක auto connect වෙනවා. මෙතන තියෙන port එක තියෙන්නේ ඔයාලට මේ wireless mic එක ෆෝන් එකට connect කරලා තියෙද්දි ඔයාලට පුළුවන් මේ ෆෝන් එක charge කරන්න. charge කරන ගමන් වුණත් ඔයාලට මේ vlog එකක් record කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට මේ කේබල් එක ඇවිල්ලා තියෙන මේක charge කරගන්න. ඉතින් මේක charge කරගන්න තමයි මේ කේබල් එක ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේකෙන් කතා කරද්දී කොයි වගේ sound එකක් දෙන්නේ noise cancellation එහෙම කොහොමද? ඉතින් ඔයාලට දැන් ඇහෙනවා ඇති මම දැන් මේ කතා කරන්නේ මේ තියෙන mic එකෙන්. ඉතින් ඔයාලට මගේ acoustic mic එකේ sound එකයි මේ wireless mic එකයි අතර ලොකු වෙනසක් තියෙනවා ඇති කියලා මම හිතනවා. ෆෑන් එක දාලා තියෙනවා සද්දයක් ඔයාලට ඇහෙනවද නෑ නේද? ඉතින් හොඳ noise cancellation quality එකක් තියෙනවා. සාමාන්‍යයෙන් budget price එකකට ගන්න පුළුවන් තියෙන හොඳම device එකක්. දැන් මම මේක අරගෙන දවස් 2-3ක් වෙනවා. මේකේ battery capacity එක තියෙනවා milliampere 60ක්. මේක මම පැය 3-4ක් වගේ පාවිච්චි කරනවා එක දිගට. පැය 3-4ක් වුණත් එක දිගට vlog එකක් record කරගන්න පුළුවන්. ඉතින් හොඳ device එකක්.